අයිබෝවන් ස්මාර්ට් වෙන කැමති ඔයාලා හැමදෙනෙක්ම අදත් ස්මාර්ට් කොමර්ස් එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ලංකාවේ වාහන මාකට් එකට මේ වෙනකොට අලුත් වාහන එන්න පටන් අරන් තියෙනවා. ඉතින් සරලවම පුංචි කාර් එකක් වුණත් මේ වෙනකොට අලුතෙන් ගන්නවා නම් රුපියල් ලක්ෂ 70ක් විතර ගෙවන්න වෙලා තියෙනවා. ඉතින් මේ මිල නම් සෑහෙන්න වැඩි. ඒ කොහොම වුණත් මේ විදියට අලුත් වාහන එන්න පටන් ගත්තේ හින්දා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ තියෙන පරණ වාහන වල මිල ගණන් මේ වෙනකොට පැහැදිලිවම අඩු වෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ ඔයාගේ ඇත්තේ ලක්ෂ 70ක් 50ක් නැහැනේ. ඔයාගාව තියෙන රුපියල් ලක්ෂ 20ක් 30ක් 40ක් වගේ මුදලක් නම් ෆිනෑන්ස් එකක් දාලා ගන්නත් පුළුවන් ඒ ප්‍රයිස් රේන්ජ් එකේ වාහනයක් නම් ඔයා වාහන ගන්න යද්දි කීයටවත් ගන්න හොඳ නැති වාහන කීපයක් ගැන මේ වාහන සෙට් එකේ කාර්, වෑන්, පුංචි කාර් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න ඕන. මේ වීඩියෝ එක අරන් එනකොට මේ අදාළ වාහන තියෙන ගොඩක් අය අපිත් එක්ක අමනාප වෙන්න පුළුවන්. ඒ වගේම තරහ වෙන්නත් පුළුවන් අපේ වාහන බාල්දු කරනවා කියලා. ඉතින් මුලින්ම යාළගෙන් සමාව ඉල්ලනවා. මේ ඇත්ත විස්තර අපි හැමෝත් එක්කම ෂෙයා කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් අහිංසක මිනිස්සෙක් අමාරුවේ වැටෙන්න පුළුවන්. ඒ වගේම තරහ නැතුව මෙන්න මේ පුංචි කාරණේත් මතක් කරන්න ඕන. අපි මේ channel එකේ විතරක් නෙමේ තවත් channel කීපයක් හරහා වාහන ගැන කතා කරනවා. ඉතින් මේ කතා කරද්දී මීට අවුරුදු කීපයකට කලින් ලංකාවේ වාහන මාකට් එකේ සැඟවිලා තිබුණ ගොඩක් අය ගත්තේ නැති ඒත් හොඳ වාහන කීපයක් ගැන විස්තර අරන් ආවා. මේ විස්තර කියපු වාහන හොඳයි කියපු හින්දාම අන්තිමේදී අඩුවට තිබිච්ච වාහනවල මිල ගණනුත් අනවශ්‍ය විදියට වැඩි වුණා. ඉතින් අපිම මාකට් කරපු වාහන තමයි මේ විදියට අන්තිමේදී අපිට කෙවන මුදලට මේ වෙනකොට වටින්නේ නැහැ කියලා කියන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒකින්ද මං හිතනවා ඔයාලා තේරුම් ගනී කියලා. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ වුණත් බ්‍රෑන්ඩ් නිව් වාහනයක වුණත් වටිනාකම තීරණය වෙන්නේ අපි ගෙවන මුදලට අදාළ වාහනෙන් අපිට හම්බෙන ඔප්ෂන්ස්, වාසි, අපේ ආරක්ෂාව, ඉන්ධන කාර්යක්ෂමතාවය මේ වගේ ගොඩක් කාරණා එක්ක තමයි වාහනයක වටිනාකම තීරණය වෙන්නේ. හරි එහෙනම් වැඩි කතා නැතුව අපි කතා කරන්න පටන් ගමු මේ දවස්වල ගන්න හොඳ නැතිම වාහන මොනවාද කියලා. අංක 1 අතේ තියෙන ගානට පුංචි කාර් එකක් ගන්න බලාගෙන හිටපු කෙනෙක්ට 2017 2019 කාලේ ගන්න තිබිච්ච හොඳම කාර් එකක් තමයි කෙලීසා පෙරඩුවා කියන්නේ. මේ කාර් එක හරි හුරු බූටි, ඒ වගේම හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා. ඉතින් මේ නිසාම 2020 කාලෙදි වගේ අපි වීඩියෝ එකක් අරන් ඇවිත් කිව්වා මේ වාහනේ හොඳයි, මේ වාහනේ මිලදී ගන්න කියලා. ඒත් අද වෙනකොට මේ වාහනේ මිල ගණන් රුපියල් ලක්ෂ 28 30 35 36 වගේ අති විශාල මුදලකට විකිනෙන්න පටන් අරන් තියෙනවා. මැනුවල් කාරුත් රුපියල් ලක්ෂ 28න් මෙහා නම් අපිට හොයාගන්න බෑ. ඉතින් සරලවම ගත්තොත් 2020-21 කාලෙත් මේ කාර් එක විකුණුනේ රුපියල් ලක්ෂ 13 14 වගේ මුදලක. 2007 අවුරුද්දේ හොඳටම කන්ඩිෂන් තියෙන මැනුවල් කාර් එකක් රුපියල් ලක්ෂ 14 හමාරකටවත් විකුණ ගන්න බැරි වුණා. හේතුව තමයි මේ පෙරුඩුවා කියන බ්‍රෑන්ඩ් එක ජපන් බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි. ඒ වගේම මේ වාහනේ තහටු සාමාන්‍යයෙන් නරකයි කියන්න බෑ, හොඳ මට්ටමේ තියෙනවා. ඒත් ඉතින් බොඩි එකේ එහෙම ලොකු හයියක් නෑ, ලොකු ආරක්ෂාවක් තියෙන වාහනයක් නෙමෙයි මේක. ඉතින් මේ වගේ දේවල් හින්දා මිනිස්සු වැඩිය මේ වාහනේ ඒ කාලේ ගත්තේ නෑ. ඉතින් මේ හින්දාම අපි 2021-22 කාලේ මේ වාහනේ හොඳයි කියලා කිව්ව ඉතින් ලක්ෂ 14කට අවුලක් නැති හින්දා. හැබැයි මේ වෙනකොට ඒ වාහනේම දෙගුණයකටත් වඩා වැඩි වෙලා තමයි මාකට් එකේ තියෙන්නේ. ඒ නිසා මේ කාර් එක කීයටවත් රුපියල් ලක්ෂ 25කට 30කට නම් ගන්න එපා. ඔටෝමැටික් වාහනයක් වුණත් රුපියල් ලක්ෂ 35ක් වේදම් කරලා ගන්නවා කියන්නේ ලොකු අපරාධයක්. මොකද ඊට වඩා සෑහෙන හොඳ වටිනාකම් තියෙන වාහන ලංකාවේ මාකට් එකේ තියෙනවා. ඒ වාහන ගැන අපි ඉස්සරහට විස්තර අරන් එන්නම්. අලුත් වාහන එනවත් එක්කම ඔයා මේ වගේ කාර් එකක් ගන්නවා නම් 2007ට කලින් නිෂ්පාදනය කරපු වාහනයක්, 2004 කලින් ලංකාවේ රෙජිස්ටර් කරපු වාහනයක් ගන්නවා නම්, මැනුවල් වාහනයක් ගන්නවා නම් රුපියල් ලක්ෂ 20කට විතර අඩුවෙන් ගන්න. ඊට වඩා වැඩියෙන් නම් මේ වගේ වාහනයකට ගෙවන්න යන්න එපා. එල්ලුම් කරන්න තු වෙන්නේ. එතකොට මේ වාහනවල මිල ගන්න අඩු කරගන්න පුළුවන් සහ මේ වගේ ඇත්තටම රුපියල් ලක්ෂ 30ක් දීලා ගන්න දෙයක් නැහැ. ඊළඟට අපි සෙඩාන් කාර් එකක් ගැන කතා කරොත් Toyota Soluna. මේ කාර් එකත් ඉස්සර රුපියල් ලක්ෂ 14ට 15ට වගේත් ගන්න පුළුවන් කාලවල් තිබ්බේ. ඒ වගේම COVID-19 වසංගතය ආවට පස්සෙත් මේ වාහනේ රුපියල් ලක්ෂ 16 17 අතර වගේ මුදලක මිලදී ගන්න පුළුවන්කම තිබ්බා. ඉතින් මේ වාහනේත් තියෙන හොඳ දේවල් ගැන අපි විස්තර කළේ වීඩියෝ එකක් ගෙනාවට පස්සේ හැමෝම මොකද කරේ? මේ වාහනේ පස්සේ දුවන්න පටන් ගත්තා. දැන් මේ වාහනවල මිල ගණන් අනවශ්‍ය විදියට වැඩි වෙලා තියෙන්නේ. මේ Soluna කියන කාර් එකත් ඔයා ගන්නවා නම් රුපියල් ලක්ෂ 20කට 22කට වගේ ගත්තර කමක් නැහැ. හැබැයි රුපියල් ලක්ෂ 30ක් 35ක් දීලා නම් මේ කාර් එක ගන්න එපා. මේක එච්චර වටින වාහනයක් නෙමෙයි. හේතුව තමයි මේක හදන්නේ තායිලන්තේ. ඒ වගේම
මේ රේන්ජ් එකේම යන Toyota Corolla, Nissan Sunny වගේ වාහනවල තරම් හොඳ ඉඩකඩක් සැප පහසුවක් නැහැ. ඒ වගේම Soluna කියන බ්‍රෑන්ඩ් නේම් එකට ලංකාවේ තියෙන වටිනාකම අඩුයි. හැබැයි Sunny වගේම Corolla කියන බ්‍රෑන්ඩ් නේම් වලට තියෙන වටිනාකම වැඩි. ඉතින් අපි කලින් වීඩියෝස් වල කිව්වේ රුපියල් ලක්ෂ 20ට 22ට මේ වාහනය ගන්නවා නම් වටිනවා කියලා. හැබැයි මේ වෙනකොට 30 ගණන් වලටත් ගිහින් තියෙනවානේ. එතකොට ඉතින් ඒ වාහනේ වටින්නේ නැහැ. අපි කලින් කිව්වේ 20 ගණන් වලට ගන්න පුළුවන් නම් වටිනවා කියලා. ලක්ෂ 20කට 22කට මේ වගේ කාර් එකක් ඉස්සර ඇත්තටම හොඳයි. ඊළඟට අපි වෑන් එකක් ගැන කතා කරොත් ලංකාවේ ගොඩක් වෙලාවට ජපන් වෑන් වලට තියෙන ඩිමාන්ඩ් එක ඉල්ලුම සෑහෙන්න වැඩි වෙනවා. ඉතින් Toyota Shell වලට උනත් Dolphin වලට උනත් මේ හැම වෑන් එකකටම ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන. මේ වාහනවල තියෙන සවිශක්තිය, කල්පැවැත්ම මේ හැම දේත් එක්ක. ඉතින් ලංකාවේ වෑන් මාකට් එකේ අඩුම මුදලකට ගන්න පුළුවන් වුණ හොඳ වෑන් එකක් තමයි Hyundai H100 කියන්නේ. මේ වාහනේ තියෙන හොඳ දේවල් ගැන අපි විස්තර කරා. ඉතින් ඒත් එක්කම අවාසනාවකට රුපියල් ලක්ෂ 15-18 අතර මිලදී ගන්න පුළුවන් වුණ මේ H100 කියන වෑන් එකත් අපේ වැරද්දෙන්ද මන් දන්නේ නැහැ. මේ වෙනකොට හොඳයි කියපු හින්දාද මන් දන්නේ නැහැ. රුපියල් ලක්ෂ 30 ගණන් 40 ගණන් වලටත් විකුණන්න දාලා දෙනවා දැක ගන්න පුළුවන්. ඉතින් කීයටවත් මේ මුදලට නම් මේ වාහන වටින්නේ නැහැ. ප්‍රධානතම හේතුව ගැන කතා කරොත් මේ වාහනේ බොඩි එක එච්චර හයිය නැහැ. වාහනේ ඉන්ටීරියර් ගැන කතා කරද්දී ඩෝ බෝඩ්ස් එතනින් එහාට ගියාම ඩෑෂ්බෝඩ් එකේ තියෙන දේවල් වල කල්පැවැත්ම අන්තිම නරකයි. එහෙනම් කලින් හොඳයි කිව්වේ. කලින් හොඳයි කිව්වේ ඉතින් ඒ කාලේ ගන්න පුළුවන් උනේ 18නේ 18ට වාහනේ වටිනවා. ඒ වුණාට ඉතින් 30 ගණන් දීලා ගන්න තරම් මේ වාහනේ වටිනාකමක් නැහැ. ඒ වගේම තමයි අපි කලින් වීඩියෝස් වලදීත් පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා මේ වාහනේ එන්ජින් එක ජපන් තාක්ෂණයෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. හැබැයි මේ වෙනකොට තියෙන ගොඩක් වාහනවල ඔරිජිනල් එන්ජින් එක වෙනුවට ජපන් පාර්ට්ස් දාලා එන්ජින් එක රිපෙයාර් කරලා තියෙනවා. ඒ කියන්නේ Hyundai සමාගමෙන් නිෂ්පාදනය කරලා ආපු ඔරිජිනල් එන්ජින් නෑ. Mitsubishi සමාගමේ තියෙන පාර්ට්ස් දාලා Mitsubishi වාහනවල අමතර කොටස් දාලා මේ වාහන හදලා තියෙන්නේ. විශේෂයෙන්ම ඔයාලට දැක ගන්න පුළුවන් මේ වාහනවල door handles වගේ දේවල් නිතරම කැඩෙනවා. ඒ වගේම පිටිපස්සේ දොර ගත්තොත් පිටිපස්සේ දොරවල් එහෙම මේ වාහනේට හොයාගෙන නැහැ. මේකට පිටිපස්සේ දොරවල් හොයාගන්න බැරි වුණාම Mitsubishi PO5 වෑන් එකේ දොරවල් තමයි සමහර වාහනවල දාලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ටිකක් වාහනේ ඔරිජිනල් ලුක් එක නැතුව වෙන වාහනවල කෑලි දැම්මට පස්සේ වාහනේට හරි චීප් වෙනමක් එනවා. විශේෂයෙන්ම බොඩි පාර්ට්ස් හොයාගන්න අමාරු වාහනයක් විදියට මේ වාහනේ හඳුන්වන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් අද දවසේදී අපි කතා කරපු වාහන තුනම 2020 කලින් ලංකාවේ මාකට් එකේ හොඳ මාකට් එකක් තිබිච්ච වාහන නෙමෙයි. ඒ කියන්නේ වාහනයක් විකුණන්න දාපු ගමන් ටක් ගාලා විකිනෙන වාහනයක් නෙමෙයි. හරි අමාරුවෙන් තමයි විකුණ ගන්න පුළුවන්. මිනිස්සෙක් ගන්නෙම නැහැ. ඉතින් COVID-19 වසංගතය ඇවිල්ලා ආර්ථික අර්බුද ඇවිල්ලා වාහනවල මිල ගණන් වැඩි වෙලා වාහන හොයාගන්න නැති වුණාට පස්සේ ඒ කාලෙත් මේ වාහන කවුරුත් ගත්තේ නැහැ. හැබැයි ගත්තේ නැති වුණාට මේ වාහනවල ඉතින් අනිත් වාහන වලට වඩා ගාණ අඩු හින්දා අපි හොඳයි කියලා වීඩියෝ දැම්මට පස්සේ මිනිස්සු අනවශ්‍ය විදියට මේ වාහන ඉල්ලුම් කරන්න පටන් අරන් ජපාන් වාහන වලටත් වඩා වැඩිපුර මේ වාහන මාකට් වෙලා තියෙනවා. ඉතින් ඒකින්ද අමතර කොටසුත් නැති ඉන්ධන කාර්යක්ෂමතාවයත් සාපේක්ෂව සමහරක් වාහන වලට වඩා අඩු මේ වගේ මොඩල් එකකට යනකොට මේ මිල ගණන් වැඩි වෙලා තියෙන කාලේ අපි වෑන් ගැන කතා කරොත් ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් හයිස් එකක් කැරවෑන් එකක් කොහොමත් ෆේමස් නේ කීයට ගත්තත් ඔයාලට විකුණන්න පුළුවන්. ඒ වගේ වාහනයක් ගන්න එතනින් එහාට ගියාම කාස් වලට යනවා නම් ජනප්‍රිය වාහනයකට යන්න අමතර කොටස් වැඩිපුර තියෙන සහ ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩිපුර තියෙන මේ වගේ බ්‍රෑන්ඩ්ස් වලට යන්නේ නැතුව. ඉතින් විශේෂයෙන් මේ වීඩියෝ එක කරන්න හේතුව තමයි දැන් ලංකාවට වාහන එනවා. ඉස්සර වගේ නෙමෙයි දැන්. ඉස්සර නම් අපි මේ වාහන හොඳයි කියපු කාලේ වාහන ගත්තට පස්සේ වාහන එන්නෙත් නැති හින්දා වාහන විකුණ ගන්න පුළුවන් chance එකක් තියෙනවා. දැන් ආයිත් පාරක් ගාන වැඩියෙන් හරි අලුත් වාහන ලංකාවේ මාකට් එකට එන හින්දා බැරි වෙලා හරි මේ දවස්වල ඔයා මේ වගේ කාර් එකක් ගත්තොත් ඔයාට විකුණ ගන්න බැරුව ඒ වගේම වාහනෙට කෑලි හොයාගන්න බැරුව අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. මොකද මේ දවස්වල ගාණත් වැඩි. ඉතින් මේ වාහන පාවිච්චි කරන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඔයා අපේ වාහන බාල්දු කරනවා ඔයා කියපු හින්දා මේ වාහන ගත්තේ කියලා ඒ දවස්වල අපි හොඳයි කියද්දි මේ වාහනවල ගාණ අඩුවටනේ තිබ්බේ. ඒකින්දනේ මේ මිනිස්සු ගත්තේ. හැබැයි විකුණන්නේ නැති තව මිනිස්සෙක් අමාරුවේ දාලා වැඩි ගාණට විකුණන්නේ නැති අපේ හිතරත් පොඩි දුකක් එනවා. තව මිනිස්සෙක් අමාරුවේ වැටේ කියලා. ඉතින් ඒකින්ද ලංකාවේ වාහන මාකට් එකේ කාලෙන් කාලට දේවල් වෙනස් වෙනවා. වාහනවල වටිනාකම් වෙනස් වෙනවා. මාකට් වෙනස් වෙනවා. මේ දේවල් ගැන ස්මාර්ට් විදියට දේවල් දැනගන්න අපිව subscribe කරන්න කියලා මතක් කරන්න. ඒ වගේම ඉස්සරහට මේ වගේ වටින්නේ නැති වාහන වගේම ගෙවන ගානට හොඳම වටිනාකමක් තියෙන වාහන ගැනත් අපි විස්තර කියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් subscribe කරලා set වෙන්න අපිත් එක්ක අපි තවත් දවසකින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.